හෙලෝ ගයිස්, මේක මගේ ජීවිතේ තවත් ලස්සන දවසක්. මං හිතනවා ඔයාලා හොඳින් සතුටින් ඇති කියලා. අද ඕගස්ට් 8 වෙනිදා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරලා මගේ YT channel එකට එකතු වෙන්න. මම ආදරෙන් පිළිගන්නවා ඔයාලව. ඔක්කොමට කලින් අඳස් කරලා ඉන්න බෑ. අපේ ජීවිතේ දෙයක් කරන්න කලින් මුලින්ම අපි ඉන්න වටපිටාව පිරිසිදුව තියාගන්න එක තමයි අපේ යුතුකම. ඔයාලත් මං වගේද බලන්න. අපි ඉන්න තැන කොච්චර පොඩි තැනක් වුණත් කොච්චර අපි ඉන්න තැන එච්චර ලස්සන නැති තැනක් වුණත් අපි ඒ තැන ලස්සනට තියාගන්න දැනගන්න ඕනේ. පුංචි දේවල් බලන්න මගේ කාමරෙත් මට ලස්සනට කියලා ගොඩක් දේවල් නෑ. හැබැයි මං ඉන්න තැන මං ලස්සනට තියාගන්න හරි කැමතියි. ඉතින් ඔයාලත් ඒක try කරලා බලන්න. Hello guys. Good morning. I just woke up and I have a lot of work today. I will do everything and so you can join with me. I do my study work 1 hour, at least 1 hour, so you can join with me. First of all, I wanna take a bath, so I wanna fresh up. So you can join with me. Let's move the study mode. Okay, you can join with me. මේක තමයි ඉතින් මගේ චූටි පොත් මේසේ. වැඩේ කියන ළමයි පොත් මේසයක් තිබ්බට මම පොත් මේසේ නෙමෙයි වැඩ කරන්නේ. මට ඇඳේ වැඩ කළා තමයි හුරු. ඒක මට පොඩි කාලේ ඉඳන් හුරු වෙලා ළමයි. ඉතින් ඒක අතහැර ගන්න හරි අමාරුයි. ඉතින් ඔය බලන්න පොත් මේසයක් තිබ්බට මං ඉන්න තැන මට ඒක කොම්ෆර්ටබල්. ඔයාලත් එහෙම ළමයි? මේ තියෙනද මගේ ටු-ඩු ලිස්ට් එක. මම හිතනවා මේ වැඩ ඔක්කොම මට කරගන්න පුළුවන් වෙයි කියලා. බලාගෙන ඉන්නකෝ මොකද්ද වෙන්නේ කියලා. කොහොම හරි කරලා ෆස්ට් ටාස්ක් එක නම් කම්ප්ලීට් කරගත්තා. ඔන්න චූටි ට්‍රීට් එකක් මටම. ඔයාලා ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමතිද? එහෙනම් ඔයාලට මේ වගේ පුළුවන් WhatsApp එකේ මෙටා කියලා එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒකෙන් ඔයාලගේ දන්නේ නැති වචන හොයාගන්න. මාත් එහෙම නෙමෙයි මං ඩික්ෂනරියේ තිබුණ ඩික්ෂනරිය හැම වචනයක්ම නෑනේ. මම සමහර වචන ඒකෙන් තමයි සර්ච් කරලා ලියා ගන්න. මගේ ළඟ තියෙන vocabulary පොත් එකක්. ඒක ලොකු පොත් එකක්. ඒකේ මම දැන් ලියලා තියෙන ගොඩ. ඔන්න දැන් හවසුත් වෙලා. චූටි කේක් කෑල්ලක් රස විඳලා. ඉතින් දැන් මම නේච් එක විදින ගමන් මම පාඩමකට නේච් එකත් එක්ක පාඩම් කරද්දි ළමයි හොඳට මතක තියෙනවා. මම පාඩම් කරන දේ මගේ ඔළුවට හොඳට යනවා. ඔයාලත් ඒක බලන්න කරලා. ඔන්න මම ඔයාලට ඉංග්‍රීසි ඉගෙන ගන්න ටිප්ස් එකකුත් කිව්වා. ඔයාලා ඒකත් බලන්න. ඔයාලා ඒක කරනවා නම් මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අදට වීඩියෝ එක මෙච්චරයි. ඔයාලා මේ වීඩියෝ එකට කැමති වුණා නම් අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරන්න යන්න අමතක කරන්න එපා. ඔන්න කොහොම හරි මගේ වැඩ ටික මම කම්ප්ලීට් කරා. All work done today. I'm so grateful. එහෙනම් ළමයි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා මාත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකම් ඔයාලා පරිස්සමින් ඉන්න. Bye bye guys.